1988-1989 ශ්‍රී ලංකාවේ භීෂණ සමය. අඳුරු රාත්‍රියක ගම්මානයක දර්ශනයකි. තෙත්බිම්වල රතු ලණු රෙද්දකින් බැඳුණු මලසිරුරු හතරක් පෙරලාගෙන තිබේ. ඈතින් ගිනිගන්නා ගෙවල් වලින් රතු රළු ආලෝකයේ වැටෙන අතර දුම්තට්ටු ගස් අතරින් නැගී යයි. 17-18 හැවිරිදි තරුණයෙක් බයිසිකලයකින් ඉක්මනින් එනවා බියෙන් බිම බලාගෙන යයි. එකෙනෙහි ටෝච් එළියකින් ඔහුව එල්ලවන අතර ඔහු බයිසිකලයෙන් ඇද වැටේ. ඔහුගේ ඇස්වලට කඳුළු වෙන අතර තොල් වෙවුලයි. පසුබිමෙන් හඬක් ඇසේ. "ඔහේ මෙහෙ බලන්න. කොහෙද යන්නේ?" ඊළඟ දර්ශනේ උදේ ගස්වලට එල්ලා ඇති තරුණ මලසිරුරු 6ක් රතු රිද්දකින් බෙල්ල බැඳලා සුළඟට හිමින් හිමින් හැප්පෙනවා. කුරුල්ලන් කෑ ගසන අතර අම්මා බියෙන් දොර වසාගෙන එළියට යන්න එපා පුතේ යයි කියයි. රාත්‍රියේ ගෙදර ගිනි තියන හඬ සහ තවත් තරුණයෙක්ව ගුටි කන හඬ ඇසේ. 1988-1989 දකුණු භීෂණිය තුල ජීවත්ව සිටි 60,000කට ආසන්න තරුණ තරුණියන් අදුරුදහන් වූහ. ඔවුන්ව අමතක නොකරමු.